කොහොමද ඉතින් සුබ දවසක් වේවා. ඔන්න ඉතින් අදත් මම සුපුරුදු විදිහටම කෑම වීඩියෝ එකකින් තමයි ඇවිත් තියෙන්නේ. අපේ ගෙවල් වල හැමෝම වගේ කන්න කැමති කෑම එකක් තමයි මං අද හැදුවේ. ඉතින් බලන්නකෝ ඔයාලා මේ මොකද්ද කියලා. ඉතින් වැඩි වියදමක් නැතුව අපි මේක ඉක්මනටම හදාගමුකෝ. මුලින්ම මම ඉතින් ගෑස් ලිප් එහෙම හදාගත්තා. මොකද මම මේවා දවල් සෝදලා වේලෙන්න එහෙම තියලා තමයි තිබ්බේ. ඉතින් දැන් මේ හවස තේ බොන ටයිම් එකට කන්න තමයි මම මේ කෑම එක හදන්නේ. ඉතින් කෑම එක කිව්වට ඔයාලා මොනවද මේ කියලා දන්නේ නැහැනේ යාළුවනේ. ඉතින් මම හිතුවා අද හදන්න විශේෂයෙන්ම අපේ පුතා කැමති මේ කෑම එකට මොකද්ද දන්නවද? එළවලු රොටි. එළවලු රොටි කිව්වට මේක මම හදන හින්දා අපි ගෙදර කවුරුත් කන හින්දාත් මම හිතුවා මේ එළවලු එකට බිත්තරක් දාගන්න. බිත්තර තම්බලා වෙනම තියන්න තමයි මං හිතාන ඉන්නේ. ඉතින් එන්නකෝ මාත් එක්ක එළවලු රොටි හදන්න. ඉතින් මම පිටි ඇත්තටම මම මේකේ මැනලා ගත්තේ නැහැ පිටි. මම පිටි ගත්තා ග්‍රෑම් 150ක් විතර වෙන්න. ඊට පස්සේ අල සාමාන්‍යයෙන් ග්‍රෑම් 70ක විතර ප්‍රමාණයේ අල ගෙඩියක් ගත්තා. ඊට පස්සේ බිත්තර ගෙඩි දෙකකුත් ගත්තා. ඒ දෙක මම වෙනමම තම්බා ගත්තා. එතකොට මම මුලින්ම කරේ පිටි ටික අනාගෙන තියාගන්න එක. පිටි ටික මං අනුවේ කොහොමද දන්නවද? ඉඩ පහසු තියෙන භාජනයක් අරන් ඒකට මගේ පාන් පිටි ග්‍රෑම් 150ක් විතර ප්‍රමාණය දාගත්තා. ඊට පස්සේ ලුණු ටිකක් දාගත්තා. සීනි මේ තේ හැඳි භාගයක් විතර වෙන්න සීනි දාගත්තා. එතකොට පොල් තෙල් මේස හැඳි 2-3ක් වගේ වෙන්න පොල් තෙල් වැඩි වුණාට කමක් නැහැ යාළුවනේ. පොල් තෙලුත් දාගත්තා. දාගෙන කලවම් කරලා වතුර පොඩි ප්‍රමාණයකුත් දාගත්තා. ටික ටික තමයි මම වතුර දාගත්තේ. වතුර වැඩි වෙන්න හොඳ නෑ යාළුවනේ. අනික මම මේ ඇත්තටම පළවෙනි පාර තමයි මේ හදන්නේ එළවලු රොටි. ඉතින් ඒ හින්දා අපි හැමදේම ටික ටික තමයි දාගන්න. වැඩි වුණොත් අපිට ඒක ඉතින් වැරදිනවනේ. ඒ හින්දා මුලින්ම කරන හැම දෙයක්ම හොඳට කල්පනා කරලා හිමින් සැරේ කරගන්න ඕනේ. මම පිටි ටික ඊට පස්සේ හොඳට හැමදේම දාලා කලවම් කරලා ඩෝ එකක් විදිහට හදාගත්තා. හදාගෙන භාජනයේ වැඩිපුර තෙල් ටිකක් දාලා ඊට පස්සේ ටිකක් පිපිලා එන්න වගේ ඩෝ එක හැදිලා එන්න මේ වහලා තිබ්බා. මේ මම එළවලු ටික ටෙම්පරාදු කරගත්තු විදිහ. ඉතින් මම එළවලු ටික මැල වුණාට පස්සේ අල ටිකත් හොඳට මේකට පොඩි කරගත්තා. ඉතින් මගේ දැන් ඩෝ එකත් ගානට හැදිලා තියෙන යාළුවනේ. මේකත් දැන් මම පොඩියට කපා ගන්න ඕනේ කෑලි කෑලි. මම මේ විදිහට ඉතින් මේක මෙහිම හදාගෙන ඊට පස්සේ මේක මම 8කට කෑලි කැපුවා. අපිට දෙක වගේ කන්න හදාගන්න තමයි මං හිතාගෙන ඉන්නේ. ඉතින් ඇත්තටම මේක අපිට මුලින් හදන්න කලින් නම් හිතෙන්නේ හරි අමාරු වැඩක් කියලා. මං ඇත්තටම පළවෙනි පාර හදන්නේ මේ. ඒ වුණාට මේ මට මේක හදාගන්න වැඩි වෙලාවක් ගියේ නෑ පළවෙනි පාර වුණාට. එළවලු රොටිය හදන්න අර මේ මට රොටිය හදාගන්න අමාරු වුණා මුලදී. ඒ වුණාට මං ඉතින් උත්සාහය අතෑරියේ නෑ. හරි අපි කොහොම හරි මේක හදාගමු කියලා මම මේ අපිට බැරි දෙයක් නෑනේ කියලා එහෙම හිතට මේ ටිකක් ගැම්මක් අරන් මං හදුවා.
ඇත්තටම වැරදුනේ නැහැ. මුලින් නම් පොඩ්ඩක් මට අර පීලින් එක හදාගත්තු පීලින් එක පිට ගියා. ඒ හින්දා ඊට පස්සේ මට ටිකක් හිත බය වුණා. ඒත් මං ඒක ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ කරපු දේ මුල් එක වැරදුන හින්දා මං ඒක පිටි ටිකක් තව වැඩිපුර දාලා රොටිය ටිකක් ඝනකමට වගේ හදාගත්තා. මේක රොටිය ගොඩාක් ඝන වෙන්නත් හොඳ නෑ. ඒක ගොඩක් ඝන වුණාම අපිට කැවෙන්නේ පිටිනේ. මාළු පිණි අඩු වෙන්නේ එතකොට තියෙන්නේ ඒ හින්දා. ඉතින් බලන්නකො මන් දැන් මගේ එළවලු ටික තියාගන්න විදිහ ඒ ටෙම්පරාදු කරපු එක තියලා ඊට පස්සේ මම අර බිත්තර දෙකක් තැම්බුවානේ. ඒ බිත්තර තඹපු දෙකෙන් ඒ දෙක සුද්ධ කරලා ඒක කෑලි 8ක් වෙන්න එක බිත්තරයක් 4ට පළලා ඊට පස්සේ මම ඒක පළුව වෙන්න හැම රොටියකටම තිබ්බා මේ විදිහට. ඉතින් රොටිය ඇත්තටම හදලා කද්දිනා හරිම රසයි කිව්වා ගෙදර අය. මං ඇත්තටම මේ පොඩි දෙන්නට විශේෂයෙන් දැන් මේ කෑම හදන්නේ. ඒ හින්දා පුතා පොඩ්ඩක් සැරට කන්න කැමතියි. දුව පොඩ්ඩක් සැරට කන්න කැමති නෑ, කට දනවා කියනවා. ඉතින් මං ඒ හින්දා ගොඩාක් සැරම නැතුව සාමාන්‍ය සැර ඇති වෙන්න හැදුවේ. ඇත්තටම රසයි කිව්වා. මං දැන් ආයෙත් මේ ළඟදිම හදනවා යාළුවනේ. ඇත්තට මහා ලොකු දෙයක් ගියේ නෑ, වියදමක් ගියෙත් නෑ. මම මෙතෙන්ට ගත්තේ පාන් පිටි ග්‍රෑම් ඇත්තටම මං කිරුවේ නෑ. මට තරහදි තිබුණා වුණත් මං කිරුවේ නෑ. සාමාන්‍යයෙන් මට හිතෙන්නේ නැති ග්‍රෑම් 130ක් විතර වගේ ගන්න ඇති. එතකොට එළවලු ටෙම්පරාදු කරන එකටයි එතෙන්ට මහ ලොකු වියදමක් නැහැ. මං හිතන්නේ මෙතන මම 8ක් හදාගත්තා. ඒ වුණාට අපි කියමුකෝ මේ රොටිය රුපියල් 100ක් විතර කියලා. 100ක් වුණොත් රුපියල් 800ක්නේ. මම 8ක්නේ හදාගත්තේ. ඉතින් එතකොට රුපියල් දැන් මෙතන මම මගේ වියදම බලපුවාම මට ඇත්තටම රුපියල් 300ක් වගේ තමයි මෙතනින් වියදම් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට එහෙම බලපුවාම මට රුපියල් 500ක් විතර ලාභෙ තියෙනව නේද යාළුවනේ? ඔයාලත් ඉතින් ගෙදර කට්ටියට තේ බොන වෙලාවට හදලා දෙන්න මේ වගේ රසට පිරිසිදුව ඉක්මනින්ම හදාගන්න පුළුවන් ඇත්තටම. ඉතින් බය නැතුව ඔයාලා හදන්න පුරුදු වෙන්නලා ඊට පස්සේ ඔයාලට ඕනනම් ගෙදර නිකන් ඉන්න ගෘහණියක් විදිහට සුවන් රැකියාවක් විදිහට උනත් මේ වගේ කෑම හදලා කඩවල වලට දාන්න පුළුවන්. නැත්තම් ඔයාලට පොඩි ඔය වීදුරු බොක්ස් වල දාලා පාරවල් අයිනේ තියාගෙන ටේබල් එකක් එහෙම තියාගෙන මේවා හොඳ බිස්නස් යාළුවනේ. ඇත්තටම මේවා ගොඩාක් අය කන්න කැමතියිනේ. ගොඩාක් මේ පුංචි දරුවෝ කන්න කැමතිම මේ වගේ කෑම. ඉතින් මහ ලොකු වෙලාවක් ගියෙත් නෑ, ලොකු වියදමක් ගියෙත් නෑ. ඉතින් යාළුවනේ මේවා ඔයාලට ලස්සනට පේන්නේ නැතිව ඇති. මේවා බෝල වගේ මොනවද මේ අනේ කියලා හිතනවා ඇති. ඒ වුණාට මම ඇත්තටම ඉතින් මේ පළවෙනි පාරනේ. ඉතින් එච්චර කැටයම් දාලා හදාගන්න නම් මම දන්නේ නැහැ. ඉතින් ඒ වුණත් මං කැතට හැදුවා වුණත් මං ඒ පීලින් එක හිම රසට හැදුවා. මුලදි මම මේ වගේ මෙහෙම මේ හැදුවට මේ අවසානයේ වෙනකොට බලන්නකෝ මගේ එළවලු රොටිය ෂේප් වෙලා ලස්සනට තිබුණා. ඒක අපි හැම පැත්තම කවර් වෙන්න මෙතන මේ අර කබලේ බැද ගන්න ඕනේ. රොටි කබලෙන් තිබ්බි මම. ඔයාලා මේ රොටිය අර අනන වෙලාවට ටිකක් වැඩිපුර තෙල් දාගන්න. එතකොට මේ රොටිය අමු වෙන්නේ නැහැ. එතකොට මේ රොටියත් හොඳට අර තෙල් එක්ක බැදිලා වගේ කර වෙලා එනවා. හරිම රසයි. ඔයාලා හදලා බලන්නකෝ. ඇත්තටම ඔයාලා ඔය එක එක්කෙනා කියන ගානම ගන්න එපා. ඔයාලට හිතෙන ප්‍රමාණයට ගන්න. දැන් මම මේ පිටි ගණන් කරේවත් නෑ. පිටි ගණන් කරේ කියන්නේ මැනලා මුකුත් කරේ නෑ. කිසි දෙයක් මං ගණන් කරේ නෑ. එතකොට අර ලුණු මිරිස් 3-5 ඒවා ටික දාගන්නකොට ඔයාලා පොඩ්ඩක් වැඩි අඩු වෙන ප්‍රමාණය බලලා දාගන්න ඔයාලට රසය අනුව. එතකොට ඔයාලට මේක රසයට හදාගන්න පුළුවන්, බය වෙන්න එපා. මම මේ ඉස්සෙල්ලාම හැදුවේ මට ඇත්තටම චුට්ටක්වත් වැරදුන්නේ නැහැ. මට මුලදීම අර පීලින් එක මේ රොටියට දාගන්න විතරයි පොඩ්ඩක් මේක රොටිය හරියට හදාගන්න බැරුව ගියේ. ඊට පස්සේ
මේ ඒක මං හිතලා හැදුවා රොටිය මේ හදාගන්න පොඩ්ඩක් ඝනකමට කියලා. ඉතින් ඝනකම වැඩි වෙන්නත් හොඳ නෑ යාළුවනේ. ඝනකම වැඩි වුණාමත් මේ රොටිය නිකන් අමු රොටිය වගේ වෙනවනේ. නිකන් පිටි ගුලිය වගේ වෙනවනේ. අපි කඩෙන් ගේන මේ එළවලු රොටි වල තියෙන්නේ ගොඩක්ම මේ එළවලු වලට වැඩිය අමු පිටි වගේනේ. ඉතින් ඒ අමු පිටි තියෙන්නේ ඒක තමයි. අර එයාලා ඉතින් රොටිය ටිකක් ඝනකමට හදනවා. එයාලට එළවලු ටික පිට යන්නේ මට. ඉතින් ඊට පස්සේ අමු පිටි තමයි අපි කන්නේ. ඉතින් බලන්නකෝ මේකේ ලස්සන. දැන් මේ මම ඔක්කොම ටික පුච්චගෙන තමයි තියෙන්නේ යාළුවනේ. මේ බලන්න කළු වෙලත් නෑ ගානට. රන්වන් පාට වෙන්න මම මේක පුච්චගෙන තියෙන්නේ. එතකොට මේ අමු පිටි නෑ ඇත්තටම. මේයි මොකද මම ඝනකමට හැදුවේ නැහැනේ එච්චර. මම රොටිය ඇත්තටම මේ අර ඔතන ලෙන්සු වගේ එක ඝනකමට එතුවේ නැහැ. මං ඉතින් ඉඳගෙන පොඩ්ඩක් රස බැලුවා යාළුවනේ. බිත්තරක් දාලා තියෙන ඉඳ හරිම රසයි. ඔයාලත් ඉතින් මේ විදිහට හදලා මට කමෙන්ට් එකක් එහෙම තියන්න කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේ මැක්‍රම් එක අද දවල් කෑගලු පැත්තේ ඉඳලා ආව තරුණ මහත්තයෙක්ගෙන් තමයි මම ගත්තේ. ඇත්තටම මට එයා ගැන දුක හිතිලා තමයි මං ගත්තේ. යාම හදනවා කිව්වා. මේක රුපියල් 350යි කිව්වා. ඊට පස්සේ මේ එයා බලීට මගේ ඇඟේ ගහන්න හැදුවේ නෑ. ඇත්තටම මම කිව්වා මේක අයියේ මම ගත්තොත් මට ඉල්ලන්න තැනක් නැති වෙනවා. ඒ හින්දා ගන්න විදිහකුත් නෑ. මෙහෙමයි කියලා. ඊට පස්සේ හා කියලා අනේ යන්න ගියා. ඒත් ඉතින් ජීවත් වෙන්නනේ අනේ මේ දේවල් කරන්න කියලා මට දුක හිතිලා අයියේ පොඩ්ඩක් ඉන්නකෝ කියලා මම ආයෙත් රුපියල් 400ක් දීලා මේක ගත්තා. මම ඉතින් ඉතුරු රුපියල් 50ත් එපා කියලා මං ඉතින් පොඩ්ඩක් එයාගේ විස්තරත් අහලා අනේ ඉතින් ඒක ගත්තා. කපටි වෙලින්දු අතරේ අහිංසක අයත් ඉන්නවා. මට ඒක තමයි ඒ වෙලාවේ හිතුනේ. අනේ ඇත්තටම ඉතින් අපිට හරිම සංවේදී හිතක් තියෙන එකක්. ඒක එක්තරා ලොකු දුකක් කියලාත් මට හිතුණා. මං විනු ගර්ල්